සියලු දෙනාටම සුබ දවසක්. මගේ අවුරුදු 6ක ට්‍රේඩින් එක්ස්පීරියන්ස් එකේ සාර්ථක මෙතඩ් එකක් තමයි මේ Rising 2 මෙතඩ් එක. මට මේක ගොඩක්ම සාර්ථක වුණේ Olim Trade, Pocket Option, Cortex වලට තමයි. මේක Deriv වලට ඒ වගේම Forex වලටත් ඔයාලට යූස් කරන්න පුළුවන්. මොකද මම ගොඩක් ඔප්ෂන් ට්‍රේඩින් කරන්නේ මට මේ ප්ලැට්ෆෝම් තුනට තමයි ගොඩක්ම මේක සාර්ථකව වැඩ කරේ. ඔයාලට මේ වීඩියෝ එකෙන් ලබා ගන්න පුළුවන් ස්ට්‍රැටජි එකට අවශ්‍ය රික්වයර්මන්ට් එක ඒ වගේම ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකක් ලබා ගන්න පුළුවන් මේ ස්ට්‍රැටජි එක යූස් කරන විදිය. ඒ වගේම ඔයාලට පුළුවන් හඳුනා ගන්න ස්ට්‍රැටජි එක ලයිව් chart එක කොහොමද මේක හඳුනගන්නේ කියන එක. ඒ වගේම ඔයාලට පුළුවන් මේකෙන් ඉගෙන ගන්න loss වෙන තැන් හඳුනගෙන ඒ වගේම බේරිලා ට්‍රේඩ් කරන්න. ඔයාලට පුළුවන් channel එක subscribe කරන්න නැත්නම් තවමත් ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාගෙන යන්න ඔයාලගේ අදහස. හරි එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. පළවෙනි එක ස්ට්‍රැටජි එකට අවශ්‍ය රික්වයර්මන්ට් එක මේක කොටස් දෙකකට වෙන් වෙනවා. අප් ට්‍රේඩ් එකට සහ ඩවුන් ට්‍රේඩ් එකක් ගන්න විදිය. එතකොට අප් ට්‍රේඩ් එකට මෙහෙමයි රික්වයර්මන්ට් එක අනිවාර්යෙන් අප් ට්‍රෙන්ඩ් මාකට් එකක් විය යුතුයි. ඒ කියන්නේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකේ යන අවස්ථාවක විතරයි මේක යූස් කරන්නේ. ඉහළට බුලිෂ් කැන්ඩල් කීපයක් හැදෙන්න ඕන එක දිගට. අනිවාර්යෙන් තුනක්වත් හැදෙන්න ඕන එක දිගට බුලිෂ් කැන්ඩල්. ඉන්පසුව bearish කැන්ඩල් දෙකක් හැදෙන්න ඕනේ එක දිගට. ඒ bearish කැන්ඩල් දෙකේ බොඩි එක විශාල වෙන්න බෑ. ඒ වගේම දිග වික් තියෙන්නත් බෑ. සාමාන්‍ය බොඩි එකක් තියෙන bearish කැන්ඩල් දෙකක් විය යුතුයි. ඉන්පසුව හැදෙන කැන්ඩල් එක බුලිෂ් කැන්ඩල් එකක් විය යුතුයි. එම කැන්ඩල් එක හොඳ ශක්තිමත් ස්ට්‍රෝං කැන්ඩල් එකක් වෙන්න ඕනේ. ඒකෙන් engulfing pattern එක සම්පූර්ණ විය යුතුයි. engulfing pattern එක සම්පූර්ණ වෙච්ච bullish candle එක ඒකෙන් bearish candle දෙකක් හැදුනා වල මතකයි. ඒ candle දෙකේ උඩම පළවෙනි candle එකේ open price එක open ස්ථානය break out වෙන්න ඕනේ. ඉන්පසු හැදෙන candle එක open වුණත් එක්කම අපි ගන්නවා ඉහළට 3 minute trade එකක්. මේකෙදි ඔයාලා මතක තියාගන්න 1 minute candle analyze කරොත් අපි ගන්න අනිවාර්යයෙන්ම 3 minute trade එකක් පමණයි. down trade එක සඳහා අවශ්‍ය සාධක මෙහෙමයි. අනිවාර්යයෙන්ම ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක් විය යුතුමයි. මේ මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක් විය යුතුමයි. ඒ වගේම පහළට bearish candle තුනක් හෝ ඊට වැඩියෙන් හැදුනොත් හොඳයි. අවමය තුනක්වත් තිබිය යුතුයි. ඉන්පසුව හැදෙන candle දෙක බොඩි එක විශාල නැති bullish candle දෙකක් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම බොඩි එක විශාල නැති wig නැති bullish candle දෙකක්. ඊට පස්ව හැදෙන candle එක අනිවාර්යෙන් bearish candle එකක් වෙන්න ඕන. ඒ candle එකෙන් පස්සේ engulfing pattern එක bearish engulfing pattern එක සම්පූර්ණ වෙන්න ඕනේ. ඊට පස්සේ engulfing pattern එක සම්පූර්ණ වෙච්චි bearish candle එකෙන් bullish candle දෙකේ කියන්නේ bullish candle දෙකක් හැදුනා. ඒ candle දෙකේ open ස්ථානේ break out වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒ දෙක break out වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඊළඟට හැදෙන candle එකෙන් open වෙනවත් සමගම down එකට 1 minute trade එකක් ගන්න. 1 minute time frame එක analyze කරොත් අනිවාර්යයෙන්ම 3 minute trade එකක් ගන්න. ඒක තමයි සාර්ථක මේ method එකේදී. හරි මේ down confirmation එක ගන්න විදිය. දැන් අපි බලමු step by step කොහොමද මේ strategy එක use කරන්න කියලා. මුලින්ම uptrend එක දිගට green candle තුනක් හැදෙන්න ඕනේ මෙන්න මේ විදියට. ඊට පස්සේ red candle දෙකක් එක දිගට හැදෙන්න ඕනේ මෙන්න මේ විදියට. පොඩි red candle දෙකක් ලොකු wick නැති සාමාන්‍ය wick තිබ්බට කමක් නැහැ. body එක පොඩි green candle දෙකක්. ඊට පස්සේ මේ වගේ හොඳ strength bullish candle එකක් හැදෙන්න ඕනේ. ඒ candle එකෙන් කලින් red candle දෙකේ open price එක break out වෙන්න ඕනේ මෙන්න මේ විදියට. ඊට පස්සේ හැදෙන මෙන්න මේ candle එකෙන් trade එක ගන්න ඉහළට 3 minute trade එකක්. මොකද මේක 1 minute chart එක 3 minute trade එකක් ගන්න සාර්ථකව win කරන්න පුළුවන්. ඩවුන් එක ට්‍රේඩ් එක ගන්න මේ විදිහට අනිවාර්යෙන් ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක් විය යුතුයි. ඒකෙදි එක දිගට bearish candle තුනක් හැදෙන්න ඕනේ මේ විදිහට. ඊට වඩා හැදුනත් කමක් නැහැ. අනිවාර්යෙන් අවම වශයෙන් තුනක්වත් හැදෙන්න ඕනේ. ඊට පස්සේ bullish candle දෙකක් හැදෙන්න ඕනේ. small body තියෙන පොඩි wick එකක් තිබ්බට කමක් නැහැ. ලොකු body නැති small body එකක් තියෙන green candle දෙකක් bullish candle දෙකක් හැදෙන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ හොඳ strength bearish candle එකක් හැදෙන්න ඕනේ මෙන්න මේ වගේ. ඒ bearish candle එකෙන් කලින් හැදුණු bullish candle දෙකේ open price එක break out වෙන්න ඕනේ. wig එකක් තියෙනවා නම් wig එකත් break out වුණා නම් හරි. open price එක අනිවාර්යෙන් break out විය යුතුයි. ඊට පස්සේ හැදෙන පළවෙනි candle එකෙන් open වෙනවත් සමගම trade එක ගන්න down එකට 1 minute candle analyze කරලා 3 minute trade එකක් ගන්න සාර්ථකව win කරන්න පුළුවන්. මේක තමයි මේ method එක. මේක හොඳ accurate strategy එකක් method එකක්. try කරලා බලන්න ඔයාලට හොඳ වැඩ ගන්න පුළුවන්. හරි අපි මේක live chart එකේ බලමු example එකක් විදිහට.
හරි මම දැන් මේ ඉන්නේ ඔලිම් ට්‍රේඩ් රියල් account එකේ. ඔයාලට බලා ගන්න පුළුවන් අප් ට්‍රෙන්ඩ් මාකට් එකක් තියෙන්නේ. මේ අප් ට්‍රෙන්ඩ් මාකට් එකේ ඔයාලට පේනවා එක දිගට බුලිෂ් කැන්ඩල් තුනක් හැදිලා තියෙනවා. එක දිගට බුලිෂ් කැන්ඩල් තුනක් හැදිලා තියෙනවා මෙන්න මෙතන. ඒ වගේම ඊට පස්සේ හැදුනා bearish candle දෙකක්. bullish candle වලට වඩා බොඩි එකකින් පොඩි bearish candle දෙක. ඊට පස්සේ හැදුනා නැවතත් bullish candle එකක්. ඒ bullish candle එක අර bearish candle දෙකේ open price එක close කරන් break out වුණා. ඒ හැදුණු bullish candle එක engulfing pattern එක සම්පූර්ණයි එකෙන්. ඊට පස්සේ හැදුණු candle එකෙන් trade එක 3 minute වගේ ගත්තා නම් ඔයාලට win කරන්න පුළුවන්. දැනට candle දෙකක් හැදිලා තියෙනවා. එතකොට 3 minute ඔයාලා trade එකක් ගත්තොත් තව එක candle එකකින් අනිවාර්යෙන් trade එක win කරන්න පුළුවන්. බලමු අපි ඊළඟ candle එක කොහොමද හැදෙන්නේ කියලා. එතකොට මේ විදිහට තමයි මේ live යන තැනක් මට ඒකේ trade එක ගන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා. නැත්නම් මම මෙතන trade එකක් අරන් ඔයාලට පෙන්නනවා. එතකොට candle දෙකක් හැදිලා තිබ්බේ මම මේ record එක දානකොට. මේ තමයි up trade එකක් ගන්න live example එක real account එකේ මම ඔයාලට පෙන්වුවේ. මේ වගේ තමයි chart එකට ගිහිල්ලා මේ method එක අඳුරගන්න මෙන්න මේ විදිහට. එතකොට ඔයාලට පුළුවන් සාර්ථකව trade එක profit කරගන්න මෙන්න මේ විදිහට trade එක හරියට අඳුරගෙන chart එකට ගිහිල්ලා මේ විදිහට ඔයාලා හරියට අඳුරගන්න point එක wick තියෙන්න බෑ. එතකොට අර කියපු කාරණා ටික ඒ requirement ටික සම්පූර්ණවොත් විතරයි ඔයාලා trade එකක් ගන්න. දැන් අපි බලමු down එකට කොහොමද example එකක් live example එකක්. හරි මේත් මම ඉන්නේ ඔලිම් ට්‍රේඩ් රියල් account එකේ තව වෙන මාකට් එකක. එතකොට මෙතන ඔයාලට පේනවා මේ method එකේ අපිට entry point එකක් ගිහින් තියනවා කලින්. එතකොට ඔයාලට බලන්න පුළුවන් මෙතන down trend market එකක්. එතකොට ලොකුම down trend එකක් නෙමෙයි නමුත් down trend market එකක්. මේකේ එක දිගට red candle තුනක් bearish candle තුනක් හැදුනා. ඊට පස්සේ bullish candle දෙකක් හැදිලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් small body ලොකුවට body එකක් නැති. ඊට පස්සේ හැදුන bearish candle එකෙන් අර candle දෙකේ open price එක break out වුණා. ඊට පස්සේ හැදෙන candle එක open වෙනවත් සමගම down එකට 3 minute ගත්තා නම් win කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් 1 minute analyze කරලා 3 minute වගේ වැඩ ගන්න පුළුවන් method එකක්. මේක සාමාන්‍යයෙන් මම ගොඩක් use කරපු strategy එකක් method එකක්. ඒකයි මම ඔයාලට මේක share කරන්නේ. හරි. මේ තමයි live chart එකට ගිහිල්ලා down එකට අපි trade එකක් අඳුර ගන්න විදිය down එකට ගන්න trade එකක් මේ විදිහට ඔයාලට live chart එකේ අඳුර ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු loss වෙන point ටික. ඒ කියන්නේ loss යන point ටික මේ method එක යටතේ loss ගියොත් මේ වගේ point වලින් තමයි loss යන්නේ. ඒ මොනවද කියන එක අඳුර ගමු. ඒක ඔයාලට වැදගත් මේ strategy එකෙන් සාර්ථකව profit කරන්න. ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ market trend එක. අපි ගන්න requirement එක. ඒ කියන්නේ up the down the කියන අපි ඒ දෙකේට අදාළ requirement එකක් තියෙනවා. මම ඔයාලට කියලා දුන්නා. ඒ requirement එකට අදාළව මාකට් ට්‍රෙන්ඩ් එක අනිවාර්යෙන් වැදගත්. මාකට් ට්‍රෙන්ඩ් එකක් තියෙන්න ඕනේ මේ මෙතඩ් එක යූස් කරන්න. ඒක අනිවාර්යෙන් වැදගත්. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. දෙවැනි එක engulfing pattern එක. engulfing pattern එක අනිවාර්යෙන් හැදෙන්න ඕනේ. හැදෙන එකේ අවසාන engulfing pattern එක සම්පූර්ණ වෙන අවසාන candle එක ඒකෙන් කලින් හැදුණු candle දෙකේ open price එක අනිවාර්යෙන් break out වෙනවද කියන එක බලන්න. ඒක break out විය යුතුමයි මේ trade එකට කලින්. ඒ confirmation එක තියෙනවද කියන එක අනිවාර්යෙන් make sure කරගන්න ඕනේ trade එක ගන්න කලින්. හරි. ඊට පස්සේ up එකේදී bearish candle දෙකක් හැදෙනවා. down එකේදී bullish candle දෙකක් හැදෙනවා. ඒ candle දෙක තමයි break out වෙන්නේ අර engulfing pattern එකේ අවසාන candle එකෙන්. ඒක අනිවාර්යෙන් බලන්න. එතකොට අර හැදුණු bearish candle දෙක සහ bullish candle දෙක ඒ up එකේ සහ down එකේදී ඒ දෙක body එක විශාලද කියන එක බලන්න. body එක විශාල නම් trade එක ගන්න සුදුසු නෑ. body එක අනිවාර්යෙන් කුඩා විය යුතුයි. ඊට අමතරව විශාල candle හැදෙනවා නම් ඒ වගේම දිග wick හැදෙනවා නම් ඒ අවස්ථා සුදුසු නෑ මෙම method එක use කරන්න. මේ ටික තමයි ඔයාලට දැනගන්න ඕනේ. loss එකක් නැති කරගෙන මේ method එකෙන් profit කරන්න loss වෙන තැන් මේ ටික තමයි. මේ ටික හදාගත්තොත් මේ strategy එකෙන් මේ method එකෙන් profit ගන්න පුළුවන්. හරි මම හිතනවා ඔයාලට මේ method එක ගැන යම්කිසි දැනුමක් එන්න ඇති කියලා. මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට පහලින් comment එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් අපි මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. මම ගිහින් එන්නම්. ඔයාලට ජය වේවා.